58 වෙනි ගැටලුව 3.2 මූල 5 බලය මේ 6725යි කියලා පෙන්වනවා. ඉතින් මේක විශේෂ සුළු කිරීමේ ගැටලුවක්. අපි මෙතනදී a කියලා තෝරගමු 3.2 මූල 2, b කියලා තෝරගමු 3-2 මූල 2. දැන් a ධන b කියන ප්‍රකාශය ලියාගත්තොත් අපිට පේනවා 6ක් එනවා. ab එනවා 3 වරක් 3 9යි. දෙවරක් 2 මූල 2 වර්ගය 8 නිසා එකක් එනවා. අපිට පහේ බලයේ ප්‍රකාශය හදා ගන්න ඕන ඉඳයි මේ විදිහට කරන්නේ. වර්ගය අපි ලියාගමු. a ධන b ගේ වර්ගයෙන් අඩු කරන 2ab. අපිට පේනවා එහෙනම් 36න් අඩු වෙනවා දෙවරක් 1 2යි 34ක් කියලා එනවා. ඊට පස්සේ a3 b3 ඒක පේනවා a ධන b ගේ ගණයෙන් අඩු වෙනවා 3ab a ධන b 216යි 6 ගණය 3 වරක් 1යි ab කියන්නේ 6යි අපිට පේනවා 18ක් අඩු වෙනවා 216 198ක් එනවා a ගණය ධන b ගණය. ඊළඟට අපි අපේ තව ප්‍රකාශයක් ලියාගමු පහේ පදයේ ප්‍රකාශය තව පාටකින් ලියාගමු a5 b5 කියන එක ලියාගමු a වර්ගයේ ධන b වර්ගයේ a ගණය ධන b ගණය අඩු කරනවා a වර්ග b වර්ග a ධන b. ඔය නැවතත් එක සුළු කරගෙන බලන්න. එතකොට ab කියලා ගත්තේ a වර්ග b වර්ග කියලා අපිට ආවා 34ක්. ඊට පස්සේ අපිට එනවා ගණයට ආව 198ක් අඩු කරන්න තියෙනවා එක් වරක් ab කියන්නේ 1යි a ධන b කියන්නේ 6 නිසා 6මයි එන්නේ. මේ දෙක සුළු කරලා එන පිළිතුරට එනවා 6726ක පිළිතුරක්. එහෙනම් අපිට a5 b5 කියලා ආවේ 6726යි. ඊළඟට අපි b එකතු කරගත් එකක් ඉඳ b කියලා ගත්තේ අපි 3-2 මූල 2 මේක අගය කාටද ආසන්න කියලා අපි බලමු 3 දේවතාවක් 1.414. ඒ කියන්නේ අපිට පේනවා 1.5ට අඩු වෙනදා මේකත් දෙකෙන් වැඩි වුණාට 3ට වඩා අඩු වගයක් එන්නේ. එන්නේ 2 අගයක් නිසා මේක එන්නේ 0. මේ විදිහ අගයක්. දැන් එහෙමනම් අපිට පේනවා b ඉන්නේ 0වත් 1ත් අතර. එහෙනම් b ගේ පහේ බලයත් ওই විදිහට පහේ බලයකින් වැඩි වුණාම එකට වඩා කුඩා වෙනවා. එහෙනම් අපිට පුළුවන් ආදේශ කරන්න තියෙන අපිට b වත් කරගන්න ඉඳ a ආදේශ කරගමු. එතකොට බිඳුවයි කුඩායි 6726න් අඩු කරනවා a5 කුඩායි එකට වඩා. දැන් දෙපසින්ම 6726 ගානේ අඩු කරමු අපි. ඇතුළත් ඇතුළව ඍණ 6726යි කුඩායි මේක ඇල්ල ඉවත් වෙනවා. එතකොට ඍණ a5 බලය ඉතුරු වෙනවා. මේ පැත්තේ ඍණ 6725ක් ඉතුරු වෙනවා එකතු කරාම. දැන් අපි මාරු කරන්න වෙනවා. කියන්නේ අසමානතාවය මාරු වෙනවා ඍණ වලින් වැඩි වෙලා තියෙන ඉඳ 6726 විශාලයි a5යි විශාලයි 6725යි. එහෙනම් අපි දන්නවා b ඇතුළුව අපිට ආවේ උත්තරය b ඇතුළුව මේ ගාන ආවා. එහෙනම් a අනිවාර්යයෙන්ම a5 කියන උත්තරේ ආසන්න වෙනවා 6725යි කියලා.